කිවියන්ගේ පන්දු රැකීම මේ තරම් සුපිරි වුණේ ඇයි? උත්සාහ කළොත් අපිටත් පුළුවන්. අයිබෝවන් මිඩ්විකට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වෙනවා එළඹෙන 9 වෙනිදා. ඩුබායි වල තමයි පැවැත්වෙන්නේ. ඉන්දියාව සහ නවසීලන්තය තමයි අවසන් මහා තරඟයට සුසුකම් ලබාගත් කණ්ඩායම් දෙක. කණ්ඩායම් දෙකම මෙවර චැම්පියන්ස් කුසලාන එක්දින තරඟාවලිය තරඟ කළේ ඒ කාණ්ඩයෙන්. ඉතින් ඒ කාණ්ඩයේ ඉන්දියා කණ්ඩායම ක්‍රීඩා කරපු තරඟ තුනම ජයග්‍රහණය කළා. ඒ වගේම නවසීලන්ත කණ්ඩායම ඉන්දියා කණ්ඩායමට පරාජය වෙලා අනිත් තරඟ දෙකම ජයග්‍රහණය කළා. ඉතින් පළමු අර්ධ අවසන් තරඟයේ ක්‍රීඩා කළේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව. ඉන්දියාව පහසුවෙන් ජයග්‍රහණය කළා. ඒ වගේම දෙවෙනි අර්ධ අවසන් තරඟයට ක්‍රීඩා කළේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව. ඉතින් ඒ තරඟයත් නවසීලන්ත කණ්ඩායම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළා. ඒ අනුව ඉන්දියාව සහ නවසීලන්තය අවසන් මහා තරඟයට සුසුකම් ලබා ගත්තා. ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් වරට පැවති එක්දින තරඟ පහම ජයගත්තේ ඉන්දියාව. ඒ අනුව තරඟ වාර්තා අනුව තරඟ දත්තවලට අනුව අවසන් මහා තරඟයට පෙර ඉන්දියා කණ්ඩායම තමයි ඉදිරියෙන් ඉන්නේ. හැබැයි මම මේ කතා කරන්න යන්නේ ඒ තරඟ වාර්තා ගැන නෙමෙයි. අපි දැක්කා චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පුරාවටම නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම තිබ්බේ ගොඩක් උඩ තැනක ඉහළ තැනක. ඉතින් අපි ඒ ගැන කතා කරන්න තමයි මම අද සූදානම් වෙන්නේ. නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම ගැන කිසිම තර්කයක් නැහැ. ඉතින් අපි දැක්කා තරඟාවලිය පුරාවටම නවසීලන්ත කණ්ඩායමේ ග්ලෙන් පිලිප්ස් පන්දු රැකීමෙන් කොහොමද කණ්ඩායමට දුන්න දායකත්වය කියලා. සුපිරි දායකත්වයක්, හොඳ දායකත්වයක්, හොඳ සපෝට් එකක්, හොඳ සහායක් දුන්නා නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන්. ඉතින් පිලිප්ස් ගැන තරඟාවලිය පුරාට කතා නොකර බෑ. ජාත්‍යන්තරවත් ඔහු ගැන කතා කරනවා. ඔහුගේ පන්දු රැකීම ගැන. ඉතින් පිලිප්ස් සෑම තරඟයකදීම සහ කරනවා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 15ක් 20ක් නවත්තලා දෙන්න. ප්‍රතිවාදී කණ්ඩායම පිටිකරුවන් ලබා ගන්න ලකුණු 10ක් 15ක් පිලිප්ස්ගේ පන්දු රැකීම නිසා නවත්ත ගන්න නවසීලන්ත කණ්ඩායමට තරඟාවලිය පුරාවටම අවස්ථාව ලැබුණා. ඉතින් ඒ වෙනුවෙන් පිලිප්ස් උපරිම දායකත්වයක්, උපරිම සහායක් කණ්ඩායමට ලබා දෙනවා. ඉතින් එවැනි ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්නවා කියන්නේ ඒක කණ්ඩායමේ නායකයාට කණ්ඩායමට ලොකු ශක්තියක්. පිලිප්ස් විතරක් නෙමෙයි. අපි දන්නවා හිටපු නායක කේන් විලියම්සන් පවා හොඳට පන්දු රැක්කා. ඒගොල්ලෝ කණ්ඩායමක් විදිහට හොඳට පන්දු රකින්නවා. කරනවා එක්දින තරඟයක ලකුණු 10ක් 15ක් කියන්නේ තරඟයේ තීරණයට ලොකු බලපෑමක් කරන, තීරණය වෙනස් කරන්න පුළුවන් සාධකයක්. ඉතින් එවැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම කණ්ඩායමේ ඉන්නවා කියන්නේ ඒක ඒ කණ්ඩායම ඉදිරියට එන්න ලොකු ශක්තියක්. ඉන්දියාව සහ නවසීලන්තය අරගෙන බැලුවාම ඉන්දියාවේ තියෙන හොඳ පන්දු රකින්න ජඩේජා, අක්ෂර් පටේල්, සුරේෂ් අයියර් මේ වගේ තරුණ ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා හොඳින් පන්දු රකින්න. නමුත් අවසන් තරඟයට පෙර ඉන්දියාව සහ නවසීලන්තය අරගෙන බැලුවාම නවසීලන්තය තමයි පන්දු රැකීම අතින් ඉදිරියෙන් ඉන්නේ. ඉතින් අවසන් තරඟ පහම ඉන්දියාව ජයග්‍රහණය කළත් පන්දු රැකීම අතින් සහ ඉන්දියාවට වඩා නවසීලන්තය ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අපි බලමු අවසන් මහා තරඟයේදී ඒ නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් බලපෑමක් කරාවිද කියලා. මුත් මම අද කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. ඔවුන් කොහොමද නවසීලන්ත කණ්ඩායම කොහොමද පන්දු රැකීම මේ තරම් දියුණු කරගත්තේ? ඔවුන් මොනවද ඒකට කරන්න කියලා. එහෙනම් අපි ඒක ගැන කතා කරමු. නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම මේ තරම් දියුණු වෙන්න ඉහළ තැනක තියෙන උඩ තියෙන හේතු කිහිපයක් තියෙනවා. හැබැයි ඉතින් ඒ හේතු අමාරු ඒවා නෙමෙයි. උත්සාහ කළොත්, කැපවීම කළොත්, පුහුණුවීම් කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඒ දේවල් කරගන්න පුළුවන්. අනිත් කණ්ඩායමටත් ඒ තත්ත්වයට එන්න පුළුවන්. මොකද ඒ නවසීලන්ත කණ්ඩායම කරන දේවල් ඒ තරම් බරපතල අමාරු දේවල් නොවන නිසා. ඉතින් මේක උඩින්ම තියෙන්නේ ෆිට්නස් එකයි, ඇට්ලටිසිසම් එකයි. ඒ කියන්නේ ක්‍රීඩාශීලීත්වය, ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩාශීලීත්වය එහෙම නැත්නම් තරඟයේදී ඔවුන් ඉන්න ක්‍රියාශීලී බව තමයි උඩින්ම තියෙන්නේ. හොඳ ශාරීරික යෝග්‍යතාවයෙන් ඉන්නවා නම් තරඟයකදී පිටේ මැදදී ඔවුන්ට ක්‍රියාශීලීව පන්දු රකින්න පුළුවන්. ඉතින් ඒක පන්දු රැකීම උඩට එන ලොකු දෙයක්. ඒ කියන්නේ අමාරු උඩ පන්දුවක්, අමාරු ලකුණු 4ක් ලකුණු 2ක් නවත්ත ගන්න අනිවාර්යයෙන්ම ඔවුන් පන්දුවට වේගෙන් එන්න ඕනේ. උඩ පන්දුවක් නම් පුළුවන් තරම් ඉක්මනට පන්දුව යටට යන්න ඕනේ. ඒ වගේම වේගෙන් ගහන පාරක් උඩ පන්දුවක් විදිහට රැක ගන්නම් පන්දුව පහු කරන් යන්න කලින් ඒ පන්දුව අල්ල ගන්න ඕනේ. ඉතින් ඒකට ෆිට්නස් තියෙන්න ඕනේ. මොකද ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් කණ්ඩායමේ ඉතින් තප්පරයක ප්‍රමාදයෙන් පන්දුව අපිව පහු කරලා යන්න පුළුවන්. මොකද ඒ තරම් වේගෙන් පාරවල් එල්ල කරන නිසා. ඉතින්
ෆිට්නස් එකයි ඇට්ලටිසම් එකයි වැදගත්. ඉතින් නවසීලන්ත කණ්ඩායමේ ඒක ගොඩක් උඩින් තියෙන්නේ. ඔවුන් නිතරම මේ වෙනුවෙන් පහන්සි වෙනවා. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඒ නිසා ඔවුන්ගේ පන්දු රැකීම ගොඩක් උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ෆිට්නස් එකයි ඇට්ලටිසම් එකයි නිසා ඔවුන් පිටියේදී හරිම වේගවත්. ඒ නිසා උන්ට පන්දුව පසුපස වේගයෙන් යන්න පුළුවන්. ඉතින් ලකුණු දෙකක් එක ලකුණක් කරන්න පුළුවන්. ලකුණු හතරක් ලකුණු නවත්ත ගන්න පුළුවන්. ඒ වගේ තමයි උඩ පන්දුවක් වේගයෙන් ගිහිල්ලා අපහසු උඩ පන්දුවක් ඉතින් පහසුවෙන් රැක ගන්න පුළුවන්. ඒක තමයි වේගයෙන් යන උඩ පන්දුවක්. යාරතේ සීමාව ඇතුළේ ඉන්න පන්දු රකින්නන්ට වේගයෙන් යන පන්දුවක් ඩයිව් කරලා ඒ පන්දුව රැක ගන්න පුළුවන්. ඉතින් මේකට ෆිට්නස් එකයි ඇට්ලටිසම් එකයි තමයි වැදගත්. නවසීලන්ත කණ්ඩායමේ ඒ දෙකම උඩින් තියෙන්නේ. ඔවුන් නිතරම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මම දෙවෙනියට ගන්නේ කල්චර් එක. කියන්නේ නවසීලන්ත කණ්ඩායම ඇතුලේ තියෙන පන්දු රැකීම කියන එක කල්චර් එක. කියන්නේ මේක උඩින්ම තමයි තියාගෙන ඉන්නේ. හොඳට පන්දු රකින්න එක උන්ගේ කල්චර් එකක් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් ගොඩාක් මහන්සි වෙනවා. කණ්ඩායම ඒ නවසීලන්ත කණ්ඩායමක් විදියට ඒක උඩින් තියාගන්න ඕනේ කියන එක ඔවුන් අතරම ගොඩනගාගෙන තියෙනවා පන්දු රැකීම. විශිෂ්ට ලෙස තියාගන්න ඕනේ. හොඳින් පන්දු රකින්නේ නැත්නම් ඉතින් නවසීලන්ත කණ්ඩායමට එන ටිකක් අමාරුයි. ඒ නිසා නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන සෑම ක්‍රීඩකයෙක්ම ඔහුගේ පන්දු රැකීම ඉහළ තැනක තියාගන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉතින් තව දෙයක් තමයි කණ්ඩායම ඇතුලේ හොඳ පන්දු රැකීම කල්චර් එකක් වෙන්න හේතුවක් තමයි ඒ කියන්නේ හොඳින් පන්දු රකින්නවා කියන එක ගැන නවසීලන්ත ක්‍රීඩකයන් ආඩම්බර වෙනවා. ඔවුන් ඒ කියන්නේ තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මම හොඳ පන්දු රකින්නෙක් මට හොඳට පන්දු රකින්න පුළුවන් කියන එක නවසීලන්ත කණ්ඩායමට ඒක නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලොකු ආවරණයක්. ඔවුන් ඒක විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මොකද ඒක උන්ට ප්‍රයිඩ් එකක්. හොඳ පන්දු රකින්න කියන එක උන්ට ප්‍රයිඩ් එකක්. ඒ නිසා උන් ඒ වෙනුවෙන් නිරන්තරයෙන් සෑහෙන්න මහන්සි වෙනවා. ඉතින් නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම මේ තරම් උඩට එන්න තුන්වෙනි කාරණේ විදිහට මම දකින්නේ කෝචින් ෆෝකස් එක. ඉතින් පුහුණුවීම් වලදී ඔවුන් පන්දු රැකීම ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ වෙනුවෙන් ඩ්‍රිල් කරනවා පන්දු රැකීම, උඩ පන්දුවක් අල්ලගන්න විදිය, පන්දු විසි කරන විදිය, පන්දු කොහොමද පන්දුව තාක්ෂණිකව පන්දුව පස්සේ හඹා ගිහිල්ලා ඉක්මනින් පන්දුව අරගෙන නැවත කඩලු රකින්නට හෝ පන්දු යවන අන්තයට යොමු කරන්නේ කොහොමද? ඔවුන් ඒ ගැන නිතර උනන්දු වෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඔවුන් ඒ ඩ්‍රිල් නිතරම කරනවා. ඉතින් ඒ ගැන ෆෝකස් කරනවා පුහුණුවීම් වලදී පවා. ඉතින් නිතර පුහුණුවීම් කරනකොට නිතර ඒ ගැන මහන්සි වෙනකොට ඉතින් නිරායාසයෙන් තරඟයකට ගියාට පස්සේ ඔවුන්ට ඒ වෙනුවෙන් ඒක නිරායාසයෙන් ඒක සිදු වෙනවා. ඉතින් මොකද ඔවුන් හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. ඒ ගැන ෆෝකස් කරලා තියෙන්නේ. ඉතින් පහසුවෙන් පන්දු රැක ගන්න පුළුවන් ටෙක්නික් ඔවුන් දන්නවා. උඩ පන්දුවක් නිවැරදිව රැක ගන්න ටෙක්නික් පහසු විදිය. ඉතින් ගිලිහි අතෑරෙන්නේ නැති විදියට කොහොමද ඒක හරියට අල්ලගන්නේ පහසු විදිය. මේ හැමදේම ඒගොල්ලෝ විතර ෆෝකස් කරනවා. පුහුණුවීම් වලදී ප්‍රැක්ටිස් කරනවා, අධ්‍යයනය කරනවා. තව අලුත් දේවල් හොයමින් ඉන්නවා. ඉතින් මේ නිසා නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ තැනක තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. තව දෙයක් තමයි නවසීලන්ත කණ්ඩායම ඇතුලේ කම්පිටිටිව් එන්වයරන්මන්ට් එකක් ගොඩනගලා තියෙනවා. හදලා තියෙනවා පන්දු රැකීම ගැන. ඒ කියන්නේ ක්‍රීඩකයන් අතර හොඳ පන්දු රකින්නෙකු වීම සඳහා කම්පිටිෂන් එකක් තියෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් උනන්දු කරනවා, මහන්සි කරනවා. ඒවට අවස්ථාව සලසලා දෙනවා, ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ක්‍රීඩකයන් දෙන්නෙක්ව පුහුණුවීම් කරනකොට ඔවුන් දෙන්න අතර පොඩි කම්පිටිෂන් එකක් වගේ එකක් අරගෙන ඒ වෙනුවෙන් ඔවුන් උනන්දු කරනවා. එතකොට තියෙන කම්මැලිකම වගේ දේවල් නැතුව උන්ට ඒකට තව තව උනන්දු වෙනවා. ඉතින් අර පොඩි කම්පිටිෂන් එකක් ඇති කරලා ඒ වගේ කොහොමද කවුද වැඩියම කඩුල්ලකට පන්දු විසි කරන්නේ, කවුද වැඩියම කඩලු උඩ පන්දු රැකගන්නේ, ඒ වගේ පුහුණුවීම් වලදී ඒගොල්ලෝ ඒ වගේ දේවල් කරනවා. ඒ කියන්නේ ක්‍රීඩකයන් අතර කණ්ඩායම ඇතුළෙම කම්පිටිෂන් එකක් ඇති කරලා තියෙන්නේ හොඳ පන්දු රකින්නෙකු හොඳ පන්දු රකින් නිර්මාණය කර ගැනීම සඳහා. ඉතින් ඒක කණ්ඩායමේ පන්දු රැකීම තව තවත් දියුණු වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඒක ඒගොල්ලෝ විනෝදයෙන් සැහැල්ලුවෙන් කම්පිටිෂන් එකක් විදියට ඒ අවස්ථාව එන්ජොයි කරමින් පුහුණුවීම් වල යෙදෙනවා. ඒ වගේම තමයි නවසීලන්ත අන්තයේ අන්තර් සමාජ තරඟ එහෙම නැත්නම් පළමු පෙළ තරඟ විශේෂයෙන් සුපර් ස්මෑෂ් තරඟාවලියේදී ඉතින් පවා ඒගොල්ලෝ ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම දියුණු වෙන්න ක්‍රීඩකයන් අතර පොඩි කම්පිටිෂන් ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් උනන්දු වෙනවා, ඒකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ වගේ පොඩි දේවල් වලින් ඒගොල්ලෝ පුළුවන් වෙලා තියෙනවා නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම උඩට ගන්න. ඉතින් අපිටත් පුළුවන් නම් ඒ වගේ දේවල් ඩොමෙස්ටික් තරඟවලදී කරන්න ඔවුන්ට යම් ත්‍යාග මුදලක් හෝ ලබා දෙන්න තරඟෙන් තරඟයට මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටත් පුළුවන් ඩොමෙස්ටික් මට්ටමේ ඉඳලම අපේ ෆස්ට් ක්ලාස් එකේ ඉඳලම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම උඩට ගන්න. ඉතින් තව දෙයක් තමයි හිස්ටොරිකල් ඩෙවලොප්මන්ට් එක. ඒ කියන්නේ අතීතයේ ඉඳලම නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම හොඳ තැනක තිබුණා.
ඒක නවසීලන්ත කණ්ඩායම කන්ටිනියු කරගෙන එනවා. ඔවුන් හැම වෙලේම ඒක පොසිටිව් විදිහට ගන්නවා. ඒගොල්ලන්ට හොඳ පන්දුරක් ඉන්නන් හිටියා. ඉතින් ඒක කණ්ඩායමට ඇතුලේ පොසිටිව් එන්වයරන්මන්ට් එකක් නිර්මාණය කරලා තිනවා. ඔවුන් තාවකවත් ඒක වැටෙන්න දෙන්නේ නැතුව ඒක තව අද වෙනකන් කරගෙන ඇවිල්ලා තිනවා. ඉදිරියටත් ඒගොල්ලෝ ඒක කන්ටිනියු කරන්න අවශ්‍ය දේවල් මෙවැනි කරගෙන යනවා. ඉතින් අතීතයේ හිටපු හොඳ පන්දුරකින්නන් ගැන ඒගොල්ලෝ ආඩම්බර වෙනවා වගේම ඒක තවදුරටත් කරගෙන යන්න වර්තමාන ක්‍රීඩකයින් හැකියාව ලැබිලා තියෙනවා. ඔවුන් හිස්ටොරිකල් ඩෙවලොප්මන්ට් එක ඒ කියන්නේ තිබ්බ දේවල් වර්තමාන කණ්ඩායමටත් ඒගොල්ලෝ අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ওই සඳහන් කරපු කරුණු පහ නිසා නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම ඉහළට ඇවිල්ලා තියෙනවා කියලා ජාත්‍යන්තරව පිළිගන්නවා. ජාත්‍යන්තරව බොහෝ දෙනා කියනවා නවසීලන්ත කණ්ඩායම හොඳ පන්දු රකින්න කණ්ඩායමක් කියලා. ඉතින් ඒක කාලයක් තිස්සේ ඔවුන් ක්‍රියාත්මක කරගෙන එනවා. ඉතින් ඒක ඔවුන්ගේ කණ්ඩායමේ මේ වන විට තියෙන සාර්ථකත්වයට ලොකු සහයක් දායකත්වයක් දක්වලා තියෙනවා. ඉතින් අපිටත් ඒ දේවල් කරගන්න පුළුවන් වුණොත් විශේෂයෙන් කණ්ඩායම ඇතුලේ ෆිට්නස් එක එතකොට ඇට්ලටිසම් එක වැඩි කරගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් වේවි ඔවුන්ගේ පන්දු රැකීම තවුලට ගේන්න. ඉතින් පන්දු රැකීම හොඳට පන්දු රකින්නවා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් තීරණය වෙනස් කරගන්න පුළුවන් ලොකු අවස්ථාවක්. ඉතින් හොඳ පිතිකරුවෙක්ගේ එක් අවස්ථාවක් අතෑරියොත් ඔව් ලකුණු 100ක් 150ක් වගේ ගහන්න පුළුවන්. ඉතින් එහෙම ගැව්වොත් ඒක තරගය ලොකු බලපෑමක් කරනවා. ඉතින් එවැනි ක්‍රීඩකයෙක් උදාහරණයක් ගත්තොත් විරාට් කෝලි, රෝහිත් ශර්මා වගේ ක්‍රීඩකයෙක් ආපු ගමන්ම දෙන chance එකක් අතෑරියොත් ඒක තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස් කරන්න හේතුවක් වෙනවා. ඉතින් ඕන තරම් එවැනි දේවල් වෙලා තියෙනවා. ඒ නිසා ක්‍රීඩකයෙක් පිතිකරුවෙක් දක්ෂ පිතිකරුවෙක් ඉදිරිපෙළ පිතිකරුවෙක් විකට් ආපු විකසම විකට් එක සෙටල් වෙන්න කලින් ලබා දෙන අවස්ථාව පළමු අවස්ථාව අපිට රැක ගන්න අවස්ථාවක් හැකියාව ලැබුණොත් ඒක තරගයේ තීරණයට ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා වෙනතර පුහුණු වීම කරන්න ඕනේ. උනන්දු වෙන්න ඕනේ. කණ්ඩායම ඇතුලේ වෙනුවෙන් උනන්දුවක් තියෙන්න ඕනේ. ඔවුන්ට ඒක ගැන ආඩම්බර වෙන්න ඕනේ. ඔවුන් ඒ ගැන වැඩිපුර හිතන්න ඕනේ. ඉතින් එහෙම කරගන්න පුළුවන් වුණොත් කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් පන්දු රැකීම තවුඩට ගේන්න. මේ වගේ වීඩියෝකින් ආයේ නැවත ක්‍රිකට් ගැන කතා කරමු. ඔයා තාමත් නිඩ්ඩිකට් YouTube නාලිකාව subscribe කරනට subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝවක් දාපු ගමන් බලන්න bell icon එක click කරලා notification on කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්න.